මම අද ඔයාලට කියලා දෙන්නේ මේ වීඩියෝ එකේ තියෙන ඩයිනින් චෙයා එක හයි කරගන්නේ කොහොමද කියලා. අපි බලමු වීඩියෝ එක. ඔයාලා ලේසිම වැඩේ තමයි චෙයා එකට එන ඇන ටික මෙන්න මේ විදිහට වෙන් කරගන්න. එතකොට පැටලෙන්නේ නැහැ ලේසි වැඩේ. මේ විදිහට වෙන් කරගත්තට පස්සේ අපි බලමු හයි කරන විදිය. ඔයාලා මෙතන වීඩියෝ එකේ පේන සයිඩ් පටි හතරක් තියෙනවා. ඒකේ එක පැත්තකට තමයි ලීඩබල් දෙකක් ඉන්නේ. අනිත් පැත්තට ලීඩබල් එන්නේ නැහැ. ඒ විදිහට ඔය හතරෙම ගහ ගන්න ඕනේ ලීඩබල් ටික. ඔය විදිහට හයි කරගත්තට පස්සේ ඔයාලා මේ පේන පුටුවේ ඉස්සරහා පැනල් එක. ඒකට තමයි අර ලීඩබල් දෙකක් ආවේ. ඒ දෙක ලෙෆ්ට් රයිට් එක බලලා දාගන්න තියෙන්නේ. මෙන්න මේ කැල්ල. ඊයේ එක පැත්තකට ඇන්ගල් එන්නේ ඒ පැත්ත බලලා දාගන්න ලෙෆ්ට් රයිට් වරද්ද ගන්න එපා. මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලට වෙනවා දෙපැත්තේ සයිඩ් කැලි දෙක හයි කරලා තියෙනවා. ඒකට එනවා මැදට ඇලන් කියන දෙකක්. මම ඔයාලට පෙන්නන්නම් ඒ යන්නේ දෙක. මෙන්න මේ යන්නේ දෙක තමයි එන්නේ එකට. ඒ දෙක දාලා තමයි තද කරගන්න තියෙන්නේ. ඊට පස්සේ පුටුවේ පිටිපස්සේ කොටසටත් ඔබ මේ වගේ යන්නේ දෙක දාගන්න ඕනේ. ඒක නම් පිටිපස්සට යන දෙකක් එනවා. ඒ යන දෙක සම්පූර්ණ තද කරගන්න කලින් යටට එනවා පොඩි සයිඩ් පටි දෙකක්. ඉතින් ඒකේ තියෙනවා ලෙෆ්ට් රයිට් ගහලා. ලෙෆ්ට් රයිට් ගහලා නැත්තම් බලන්න එකේ පැත්තකට එනවා ඇන්ගල් එකක්. ඒ ඇන්ගල් එක හරියට බලලා තමයි ඕක දාන්න තියෙන්නේ. මෙන්න මේ ඇන්ගල් එක බලලා දාන්න ඕනේ. ලෙෆ්ට් රයිට් නැති වුණොත් ගහලා. මෙන්න මේ විදිහට ඒ දෙක රින්ගෝ ගත්තට පස්සේ තමයි අර පුටුවේ පිටිපැසට එන ඇන හතර තද කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට දාගත්තට පස්සේ තමයි අපි පුටුවට එන පිටිපස්සේ මෙන්න මේ වගේ ඇන හතරක් එනවා. ඒක තද කරගන්න ඕනේ. අපි ඒක හයි කරගත්තට පස්සේ බලන්න යටට හයි කරපු පටි දෙක ෂීට් වෙලා තියෙන කියලා හරියටම. එහෙම හයි කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ ඕකේ යටින් එනවා සිදුරු හතරක් විදලා දෙපැත්තේ කෑලි දෙකට. ඒකට දාන්න තියෙන්නේ මෙන්න මේ ඇන ටික. මේ ඇන ටික දාලා තද කරාට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ චෙයා එකේ කුෂන් එකට එනවා යටින් ඇන හයක්. අපිට ඒ ඇන හය තමයි තද කරගන්න තියෙන්නේ. මෙන්න මේ ඇන ටික තමයි එකට එන්නේ. ඒ ටික දාලා තද කරගත්තාට පස්සේ හරි. ඔයාලට පේනවා මම මේ චෙයා එක හයි කරලා ඉවරයි. හයි කරාට පස්සේ මෙන්න මේ වගේ ෆිනිෂින් එකක් තමයි එකට එන්න ඕනේ. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරන් ඉදිරියේදීත් මම ඔයාලා හමු වෙන්න එන්නම්. එතකන් ඔයාලා නිසස්ස්න YouTube channel එකට එකතු වෙලා ඉන්න.